හෙටින් පස්සේ මේක තමයි තියෙන්නේ. දැන් හෙට 6 වෙනිදානේ. මේ ජුනි මාසේ 6 වෙනිදා හෙට උදේ 6ට එහෙම නැත්නම් හවස 6ට දියුණුවක් ලබා ගන්න ඇත්තටම කෝට් විශේෂයෙන් කුත් අපි හිතමු කෝටිපතියෙක් වෙන්න උනත් බැරි කමක් නැහැ. කෝමාරිකා පැලයක් දැන් අපි හෙට උදේ 6ට හෝ හෙට හවස 6ට තමන්ගේ ස්ථානේ ඊසාන පැත්තට තියාගන්න පුළුවන් නම් අර සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැලන තමන්ටත් ඒ නිවසටත් ලැබෙනවා. අපි ජුනි මාසේ තමයි අපි ඉන්නේ මේ දැන් හෙට 6 වෙනිදා. මම කිව්වා 6 වෙනිදා සුබ හෝරාවට මම අර කෝමාරිකා පැලයකුත් උදේ හෝ හවස තැම්පත් කරගෙන ඊසාන දිශාවට තැම්පත් කරගෙන තමන්ගේ දියුණුව උදා කරගන්න කියලා. ඒ වගේම මම දැන් හෙට උදා වෙන සුබ ලග්න ටිකක් තියෙනවා. ලග්න 4ක්. මෙන්න මේ කියන ලග්න 4 හෙටින් පස්සේ මේ මාසේ 15 වෙනිදා දක්වා මෙන්න මේ ලග්න වලට බොහොම සුබ ඵල දෙනවා. ලංකාවේ හිටියත් මුහුදෙන් එතර හිටියත් තමන්ගේ දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් කාලයක් දිනයක් වෙනවා. මෙන්න මේ අය කොහේ හිටියත් ලොතරැයි පතක් හරි අරන් තමන්ගේ වාසනාව උදා කරගන්න කියන එකත් මම කියන්නේ. මේ දියුණුවක් ලබා ගන්න යම්කිසි කෙම් ක්‍රමයක් තියෙනවා. මොකද අපි මේ ඉන්නේ 6 වෙනි මාසේ. ඒ කියන්නේ ජුනි මාසේ. මේ 6 වෙනි මාසේ 6 වෙනිදා තියෙන හොඳ සුබ හෝරාවක් තියෙනවා. 6 වෙනි මේ හෙටින් පස්සේ මේක තමයි තියෙන්නේ. දැන් හෙට 6 වෙනිදානේ. මේ ජුනි මාසේ 6 වෙනිදා හෙට උදේ 6ට එහෙම නැත්නම් හවස 6ට දියුණුවක් ලබා ගන්න ඇත්තටම කෝට් විශේෂයෙන් කුත් අපි හිතමු කෝටිපතියෙක් වෙන්න උනත් බැරි කමක් නැහැ. තමන්ට පුළුවන් තමන්ගේ නිවස වෙන්න පුළුවන්, කාර්යාලය වෙන්න පුළුවන්, ගොවි බිමක් වෙන්න පුළුවන්. ඒ තමන් ජීවත් වෙන ස්ථානේ කොතන හෝ තමන්ගේ ඊසාන පැත්තට තමන්ගේ කාමරේ හෝ එහෙම නැත්නම් සාලේ හෝ මුළු තැන්ගේ කොහේ හරි තමන් සුදුසුයි කියලා තමන් හිතන ස්ථානයක අඩි 4ක් විතර උසකින් මෙන්න මෙවැනි මේ කෝමාරිකා මැද මේක තියෙන මේ කෝමාරිකා පැලයක් තමයි තියෙන්නේ. සමහරට මේක ලොකු වෙන කුඩා කෝමාරිකා පැලයක් වුණත් වෙන්න පුළුවන්. දැන් මෙතන නම් ඇත්තම තියෙන්නේ මැටි භාජනයක මේක. නමුත් මේ භාජනය මේක අපිට අදාළ වෙන්නේ නැහැ. මැටි වෙන්න පුළුවන්, ඇලුමිනියම් වෙන්න පුළුවන්, ප්ලාස්ටික් වෙන්න පුළුවන්, වෙන යම් භාජනයක් වෙන්න පුළුවන්. මැටි නම් ගොඩක් හොඳයි. මැටි නම් ගොඩක් විශේෂයි. ඇත්තට මැටිම හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවනේ සමහර විට. භාජනය අපි එච්චරම විශේෂයක් විදිහට සලකන්නේ නැහැ. කෝමාරිකා පැලයක් දැන් අපි හෙට උදේ 6ට හෝ හෙට හවස 6ට තමන්ගේ ස්ථානේ ඊසාන පැත්තට තියාගන්න පුළුවන් නම් අර සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැලන තමන්ටත් ඒ නිවසටත් ලැබෙනවා. ඇත්තටම එහෙම වුණොත් තමන්ගේ දියුණුව උදා වෙනවා. ඒත් එක්කම දැන් හෙට 6 වෙනිදා සුබ ලග්න 4කුත් තියෙනවා. මම මේ ලග්න 4ත් මොනවද කියන එක මම ඉදිරියට කියන්නම්. අපි ඒව ගැන කතා කරමු. ඔව් ඇත්තටම දියුණුවක් ලබන්න නම් දැන් මේ මෙතන මම තියෙන මේ මහා මාතාංගේශ්වරී යන්ත්‍රයක් තමයි මේ තියෙන්නේ. මෙන්න මේ මහා මාතාංගේශ්වරී යන්ත්‍රයේ ගොඩක් ප්‍රබලයි. ඒ කියන්නේ කිසිම කෙනෙකුට මේක කිලි නැතුව මස් මොනවා කෑවත් මල ගෙදරක ගියත් කොහෙ ගියත් මුහුදෙන් එතරද ලංකාවේද කියන එක ඒක විශේෂ නැහැ. කෙනෙකුට මේක පළඳ ගත්තොත් කිසිම කිල්ලක් නැතුව මේක ගොඩාක් දියුණු වෙන්න හදන එකක්. මෙන්න මේ මහා මාතාංගේශ්වරී කියන යන්ත්‍රයට මේකේ තියෙනවා රාජතරංගනි තෙල්. මේකෙන් තෙල් බිඳුවක් දානවා. ඊට පස්සේ මේකේ තියෙනවා සර්වජන වසී තෙල්. මේකෙන් උත් තෙල් බිඳුවක් දානවා. ඊට පස්සේ මේකේ ආරක්ෂාවට තෙල්. මේ ආරක්ෂා තෙල් බිඳුවකුත් දානවා. ඊට පස්සේ මේක තමයි අර මුලින් කිව්වා වගේ මොකද මම අවුරුද්දකට දෙපාරක් තිරුපති යනවා. තිරුපති වැඩ ඉන්නෙත් මහා විෂ්ණු දෙවි හාමුදුරන් ජීවමාන වැඩ ඉන්නවා. ඒ ස්ථාන කියලා ඒ තිරුපති වලත් ශ්‍රාවක පිරිස් මගේ ඉන්නවා. නමුත් ඒ අයත් එක්ක සම්බන්ධ වෙලා එතනත් ඒ පුද සත්කාර කරලා නමුත් මම එතනින් තෙල් හදාගෙන එනවා. මොකද මේ ලංකාවේ අයට තෙල් බිඳුවකින් හරි පිහිටක් වෙන්න ඕනයි කියන අදහසින්. නමුත් මේකෙන් තෙල් බිඳුවක් දාලා තමයි මම මේ මහා මාතාංගේශ්වරී කියන යන්ත්‍රේ හදන්නේ. මේක ප්‍රාණපලිපු සිද්දු දාලා දසදහස් වාර ජප වෙලා තියෙන යන්ත්‍ර තමයි මේ මහා මාතාංගේශ්වරී. මේක කෙනෙකුට මම ওই වැඩ කරන දවසේ ආවත් එදාම උනත් පළඳ ගන්න පුළුවන්. කිසිම කිල්ලක් නැතුව අවුරුදු 18න් ඉහළ කෙනෙකුට මෙන්න මේ යන්ත්‍රය පළඳ ගත්තොත් එයාට තියෙන ඇස්සහ කටවහ නැති වෙනවා අපල උපද්‍රවය. අපි හිතනවා නවග්‍රහ අපල කියලා. නමුත් අපි හිතනවා දැන් සෙනසුරු වලට අපි දානවා සනිමුතාංජ යන්ත්‍රේ. ඒ වගේ එක එක අපල උපද්‍රවයන් තියෙනවානේ. ඒ අපල නවග්‍රහ දේවතාවුන් වහන්සේලාගෙන් එන අපල උපද්‍රවයන් වලට එක එක යන්ත්‍ර දානවා. නමුත් ඒ සියලුම දේවල් මැඩ පවත්වන්න පුළුවන් මේ එක යන්ත්‍රයකින්. සියලුම අපල දුරු වෙනවා. මේ මහා මාතාංගේශ්වරී දැම්මහම කෙනෙක්ගේ දියුණුව කරා යන්න පුළුවන්. කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් අනවින කොඩ වෙන හුනියම් බන්ධන කරන්න ඒව කරන්න බෑ. ඉතින් තමන්ගේ දියුණුවටම තමයි
මේ යන්ත්‍රය දාන්න ව්‍යාපාර කරන කෙනෙක් වෙන්න පුළුවන්, වෙල හෙළඳාම් කරන කෙනෙක්, ගොවි තැන්පත් කරන කෙනෙක් වෙන්න පුළුවන්, රැකී ආරක්ෂා කරන කෙනෙක් වෙන්න පුළුවන්, මුහුදෙන් ඈතර කෙනෙක් වෙන්න පුළුවන්, ඕන මැණික් පතල් කරන කෙනෙක්, දීවර කර්ම ඕනම කෙනෙකුට කිසිම කිල්ලක් නැතුව මේ මහා මාතාංගයේ සෙලේ පළඳ ගත්තා නම් තමන්ගේ දියුණුව කරාම යන්න පුළුවන්. දැන් මම මෙහෙම දැකන්න මට අවංක උත්තර ඕනේ හැබැයි. අර මොකද්ද? මේකේ තියෙන්නද? ඔව්. ඔබ ඒක හංගන්නේ මේකේ තියෙන්නේ ඇත්තටම විශේෂිත තෙල් වර්ග තමයි මේකේ තියෙන්නේ. නමුත් මේකත් ඉතින් අපි මේකෙන්නුත් තෙල් වර්ග දාලා තමයි. නෑ මං අනේ ඇයි මේ හංගලා තියාගෙන මේක බොහොම රහසිගතව තමයි මේක තියෙන්නේ. මේකෙන්නුත් අපි මේ මහා මාතාංගයේ ඉස්සර මේකෙන්නුත් තෙල් ටිකක් දානවා ඇත්තට. ඒකත් දානවා. ඔව්. ඊටත් අපි කියන්නේ දරුණු ගණේ බන්ධන. බන්ධන ගැන තමයි මම කියන්නේ. එහෙම දේවල් කරලා ව්‍යාපාරේ වෙන්න පුළුවන්. තමන්ගේ ගොවි බිම වෙන්න පුළුවන්. යාන වාහනයක් වෙන්න පුළුවන්. තමන්ගේ ජීවත් වෙන ස්ථාන වෙන්න පුළුවන්. කිසිම දියුණුවක් නැති කරන්න පුළුවන්. එතකොට එවැනි දෙයක් එහෙම තියෙනවා නම් අපි ඇත්තට මේක හොයලා බලලා ඒකට අවශ්‍ය වෙන විදියට සාන්ති කර්ම පැත්තෙන් කරලා දෙනවා. සමහර ගෙවල් තියෙනවා කොච්චර ධනෙ එතෙන්ද ගෙනවත් ඒක රැඳෙන්නේ නැහැ. එහෙම නැත්නම් බහිරව බලපෑම් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අණුවින කොඩවින හුණියක් කරපුවා දේවල් තියෙන්න පුළුවන්. ඇස්වහ කටවහ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අමනුස්ස බලවේග හරහත් මෙන්න මේ දේවල් සිද්ධ වෙනවා. අපිට ඇත්තටම කෙලින්ම දියුණුවක් නැත්තේ සාමයක් නැත්තේ කෙලින්ම කියන්න බෑ මෙතන මේ බන්ධනයක් තියෙනවා කියලා. නමුත් ඔන්න ඔය කියන ලක්ෂණ ගොඩක් සමහර ඒ gedara මිය ගියාගේ බලපෑම් මේ හරහට හිටලා ඒ දියුණුව නැති කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සතුරන් විසින් බන්ධනේ කරපු ඒ වගේ ඒ දියුණුව නැති කරන්නත් පුළුවන්. අමනුස්ස බලවේග හරහත් මෙන්න මේ තමන්ගේ තියෙන බලාපොරොත්තු සියල්ල සුන් විසුණු කරලා දාන්න පුළුවන්. දැන් අපි මුදලක් අත්තේ තියාගෙන ඉන්න මොන හරි දෙයකට. නමුත් අන්න අර බලවේග තියෙනවා නම් මේක ඒකට නෙමේ වෙනත් එක රෝගයකට. දැන් අපි හිතමු සමහර ලෙඩ දුක් තියන අය ඉන්නවා මොන විදියට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුව වෙන්නේ නැහැ. ඒ පුළුවන් තරම් හොඳ ස්කෑන් මේවා කරත් ලෙඩක් අහුවෙන්නේ නැහැ. ඉන්න එවැනි දේවල් තියන අය ගොඩාක් මගේ දේවල්ට ඇවිල්ලා ඒ පිහිට ලබාගෙන තියෙනවා. ඇත්තටම එහෙම දෙයක් තියෙනවා නම් ඒ අමනුස්ස බලවේග හරහා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ලෙඩ නැති වුණාට එයා දන්නවා දැන් එයාට ශරීරයට ගොඩක් අමාරු. නමුත් අපි වෛද්‍ය ප්‍රතිකාර ගත්තාට කොතනින් ගත්තත් ඒවා ලෙඩකුත් නෑ, ඒවා සුව වෙන්නෙත් නෑ. ඔන්න ඔවැනි දේවල් ගොඩාක් තියෙනවා. ඒ හැමදේම සිද්ධ වෙන්නේ තමන්ගේ අර දියුණුව වටන්න තමයි. අන්න ගැන කියලාත් මේ මිනිස්සුන්ට සේවය සපයන්න. ඔව් ඇත්තනම් මම අර මුලින් කිව්වා වගේ දැන් හෙට අපි ජුනි මාසේ තමයි අපි ඉන්නේ මේ දැන් හෙට 6 වෙනිදා මම කිව්වා 6 වෙනිදා සුබ හෝරාවට මම අර කොමාරිකා පැලයකුත් උදේ හෝ හවස තැම්පත් කරගෙන ඊසාන දිශාවට තැම්පත් කරගෙන තමන්ගේ දියුණුව උදා කරගන්න කියලා. ඒ වගේම මම දැන් හෙට උදා වෙන සුබ ලග්න ටිකක් තියෙනවා. ලග්න 4ක්. මම මේ ලග්න 4 කියන්නම්. තුලා කුම්භ මිථුන ධනු. මෙන්න මේ කියන ලග්න 4 හෙටින් පස්සේ මේ මාසේ 15 වෙනිදා දක්වා මෙන්න මේ ලග්න වලට බොහොම සුබ ඵල දෙනවා. ලංකාවේ හිටියත් මුහුදෙන් එතර හිටියත් තමන්ගේ දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් කාලයක් දිනයක් වෙනවා. මෙන්න මේ අය කොහේ හිටියත් ලොතරැයි පතක් හරි අරන් තමන්ගේ වාසනාව උදා කරගන්න කියන එකත් මම කියන්නේ.